මේ වීඩියෝ එකෙන් බලමු සෝන් ඩිටෙක්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. පහළට ආපුවම තියෙන සෝන් ඩිටෙක්ෂන් එක enable කරගන්න. draw zone කියන බටන් එක ක්ලික් කරන්න මේ වින්ඩෝ එක එනවා. ඩිටෙක්ෂන් ටයිප් එක තෝරගන්න පුළුවන්. human කියන එක තෝරගත්තොත් අර draw කරපු zone එක ඇතුලේ මිනිස්සෙක්ව ඩිටෙක්ට් වුණොත් alert කරනවා. මම තෝරගන්නවා motion කියන එක. enter කියන එක select කරුවොත් වෙන්නේ motion එකක් අර zone එක ඇතුලේ detect වුණොත් ඒකට enter වුණොත් alert කරනවා. exit එකේදී motion එක exit වෙනවා. මම both කියන එක තෝරගන්නවා. exit enter දෙකම detect වෙනවා. draw zone කියන start drawing කියන එක select කරන්න. draw කරගන්න පුළුවන් zone එක මෙහෙම mouse එකේ left click එකකින් right click එකෙන් end කරන්න zone එක ඇඳලා ඉවරනවා. motion detection එක enable කරලා තියෙනවා. ඊට පස්සේ motion එක detect වුණොත් zone එක ඇතුලේ alert කරනවා. zone එකකට වැඩි ගණනක් draw කරන්න පුළුවන්. තව zone එකක් එතන මම draw කරනවා. ඒතකොට zone එක ඇතුලේ විතරයි detection එක වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම scene change detection එක ගැන කතා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.